ආයිබෝවන් සුබ දවසක්. ඔන්න ආයෙත් රේසින් ආර්ට් එකක් අරන් ඔබට ආවේ. ඉතින් අද දවසේ මම කරන්න යන්නේ මේ ඇල්ෆබෙට් එක. මේ ඇල්ෆබෙට් එක මේකේ මට මෝල් දෙකක් තියෙනවා. ඇත්තට මම පළවෙනි ලේයර් එක දාගෙන තියෙන්නේ හේතුව මොකද පළවෙනි ලේයර් එක පොඩක් ෆේල් වුණාන් පස්සේ තමයි අපිට ඊළඟ එක කරන්න පුළුවන්. ඉතින් අද දවසේ සම්පූර්ණ මේ ඉංග්‍රීසි අකුරු සහ ඉලක්කම් තියෙන මෝල්ට් එකේ රේසින් ආර්ට් එකක් තමයි මම කරන්න යන්නේ. right. ඉතින් ඒ නිසා මම ගාව දැන් තියෙනවා මෙතන පළවෙනි ලේ එක දාගත්ත එක. ඒකට මම රේසින් නිකන් ප්ලේන් රේසින් එක විතරයි දාගත්තේ. දාගෙන ඒකේ තියෙන බවල්ස් ඔක්කොම අයින් කරලා දැන් මම ඩිසයින් කරන්න යනවා. මම ඉතින් පාවිච්චි කරනවා මේ වගේ කලර්ස් හතරක්. මෙතන තියෙනවා පින්ක් එක, ඊට පස්සේ මෙතන තියෙනවා චෙරි රෙඩ් එක, මෙතන තියෙනවා ග්‍රීන්. ඒ වගේ කලර්ස් හතරක් පාවිච්චි කරන්න යනවා. ඒ වගේම මම මේ මයික්‍රෝ පවුඩර් එක මේකත් නිල් පාට හුරු ලස්සන මයික්‍රෝ පවුඩර් එකක්. අතන මේක ඉතාමත් ලස්සනයි. ඉතින් මේක මම පාවිච්චි කරන්න යනවා. ඒ වගේම මම තව දෙයක් ඔබට පෙන්වන්න ඕන. මම කලින් මේක වීඩියෝ කරගත්තේ නෑ. නමුත් දැන් ඔබට මේක අන්මෝල් කරන්නලා තියෙනවා. මම පෙන්ඩන්ට් කීපයක් හැදුවා. රයිට්. ඔක්කොම හදලා නෑ. දෙක තුනක් හදලා තියෙන්නේ. මොකද මම ඉස්සෙල්ලා අර කරපු වැඩෙන් ඉතුරුන ටිකේ මම මේ ටික හැදුවා. ඉතින් ඒකත් ඔබට පෙන්වන්න ඕන. මම ඒකත් අන්මෝල් කරන්නම් පස්සේ. රයිට්. ඔය ටික. මේ බල ලස්සන මෝල් මේ ඩිසයින් ටිකක්. එතකොට ඒ බලන්න. සාමි. රයිට්. රයිට් ඉස්සෙල්ලා මම ඊට පස්සේ මට අවශ්‍ය කරන රේසින් ටික මම මික්ස් කරගන්නවා. මම ස්කේල් එකක් පාවිච්චි කරනවා මෙතනදී. මම ඔබට මේක දැන් මගේ මූණ බලලා වැඩක් නැහැ නේ. මම ඔබට පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම්. රයිට් මම දැන් රේසින් ටික මික්ස් කරගත්තා. ඒ වගේම මම පාවිච්චි කරනවා සමහර වෙලාවට මේ වගේ සිල්වර් හරි ගෝල්ඩ් හරි මොන හරි ඒ වගේ දේකුත් පාවිච්චි කරනවා. මේකෙත් පාවිච්චි කරන්න පුළුවන් මේ සිල්වර් හරි ගෝල්ඩ් හරි මේ දෙකෙන් එකක් මම මොකක් හරි පාවිච්චි කරනවා. රයිට්. රයිට් ඉස්සල්ලා මට දැන් මේකේ කලර්ස් ටික මික්ස් කරගන්න ඕන පොඩ්ඩක්. ඒකට මම පාවිච්චි කරා මම ඉස්සල්ලා පෙන්නුවා මේ වගේ කප් දෙකක්. රයිට් ඔය විදිහට මම මේකට ඉස්සල්ලා මයික්‍රෝ පවුඩර් ටිකක් මික්ස් කරගන්නවා.
රයිට් ඔන්න ඔය විදිහට තමයි මම ඔක්කොම වීඩියෝ ටික ගත්තේ නැහැ ටිකක් ඇරියා හේතුව මේ කාලය යන නිසා. ඉතින් ඔය විදිහ තමයි මම චුට්ටක් අර උඩ තියෙන බබල්ස් ටික අයින් කර ගන්නවා මේකෙන්. රයිට් ඔන්න ඔය විදිහට තමයි ඇල්ෆබෙට් එකේ ඩිසයින් එක දැම්මේ. අපි බලමු මේක වේලුණාට පස්සේ කොහොමද අන්මෝල්ඩ් කරන්න කියලා. එහෙනම් යන්නේ ඇකඩමි ඔන්ලයින් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගෙන ඉන්න. අපි බලමු පැය 24කට පස්සේ මේක කොහොමද අන්මෝල්ඩ් කරන්න කියලා. රයිට් ඔන්න පැය 24කට පස්සේ අපි හදපු ඇල්ෆබෙට් එක ටික අන්මෝල් කරන්න යන්නේ. ඉතින් ඇත්තටම මේක පැය 24ක් තිබ්බා මොකද මේක ගොඩාක් හයි වෙන්න ඕන නිසා. ඉතින් එතකොට හයි වුණාම හොඳයි. සාමාන්‍යයෙන් රේසින් එකේ ටයිම් එක තමයි පැය 24ක්. සමහරට අපි ලේයර්ස් කීපයක් දානවා නම් පැය 6න් 12න් අපිට මාරු කරලා දාන්න පුළුවන්. එහෙම ගැල්ලුවක් නැහැ. සම්පූර්ණ ෆිනිෂින් එකට ගන්නකොට අනිවාර්යයෙන්ම අපිට පැය 24ක් තියන්න ඕනේ. ඊට වඩා තියෙනවා හොඳයි. පැය 24ක් ඇති. රයිට් අපි බලමු අන්මෝල් කරලා. ඒ වගේම මෙතන තමයි ඉයරින් ස්ටික් උත් තියෙන අන්මෝල් කරන්න. මම ඒකත් ඔබට පෙන්වන්න නැහැ දානකොට. මේකේ අන්මෝල් කරපු එකක්. මේ තව ටිකක්. රයිට්. ඒ ටිකත් දැන් අන්මෝල් කරනවා. ඊට පස්සේ මම මේක අන්මෝල් කරලා ඉතින් අන්මෝල් කරන ඔක්කොම ටික වීඩියෝ කරන්න ඕනේ. මම එකක් ඔබට කරලා පෙන්නන්නම් සහ මේ එකක් මම අන්මෝල් කරලා එකෙන් හදපු කී ටැග් එකක්. ඉතින් මේ බන් හරිම ලස්සනයි. මේ විදිහට කී ටැග්ස් හදලා දෙන්න පුළුවන්. තව දෙයක් තමයි දැන් මම මෙතන ස්ක්‍රූ එකක් දාලා දෙනවා. මේ ස්ක්‍රූ එක මෙහෙම තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකට තව රේසින් ටිකක් දාලාම දාන්නත් පුළුවන්. ගැල්ලුවක් නැහැ. නමුත් මේවත් හයියයි. කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්. ඔය විදිහට තමයි කී ටැග් එක හදන්නේ. ඉතින් මේක එකක් අන්මෝල් කරලා බලමු. මොල්ට් එක පොඩ්ඩක් අලුත් නිසා චුට්ටක් අමාරුයි ගලවට. ඉතින් ඇත්තට මේ එහෙම ගැලෙවට පස්සේ මේව තව ෆිනිෂින් කරන්න තියෙනවා. මම ඔබට කලිනුත් මේක කියලා දෙනවා. ඉතින් ෆිනිෂින් කරපුවාම මේක ලස්සනට එනවා. රයිට්. විදිහට තමයි තියෙන්නේ. රයිට්. මෙන්න මේ විදිහට. රයිට් ඔන්න විදිය තමයි ඉතින් මේ ටිකත් අන්මෝල් කරන්නේ. මේකත් ඒ වගේ. එහෙම. රයිට් ඒ නිසා යන්නේ ඇකඩමි ඔන්ලයින් YouTube channel එක subscribe කරලා bell icon එකට click කරලා alert එකේ ඉන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අපි ඉස්සරහට heart shape රේසින් ආර්ටයක් හදමු. මම ඒකත් ඔබට ගේන්නම්. එහෙනම් subscribe කරලා bell icon එකට click කරලා තවත් කෙනෙකුට බලන්න share කරන්න. මේ කියන්නේ මේකෙන් හදපු මේ alphabet key tags ඔබට www.marwood.com කියන වෙබ්සයිට් එකේ ගිහලා ගන්නත් පුළුවන්. නැත්නම් marwood.com marwood කියන page එකට ගිහලා ගන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා මොනවා හරි අපිට කස්ටමයිස් කරගන්න තියෙනවා නම් අපිට message එකක් දාන්න අපි orders අරගෙන කරන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.